Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක චූටි ටිප්ස් ටිකක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක මේ බිස්නස් එක අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි ඔයා දැනටමත් කරන කෙනෙක් නම් ඔයා මේ ටිප්ස් ටික try කරලා නැත්නම් ඔයා try කරලා බලන්න. මොකද මේ ටිප්ස් මම try කරලා experience කරපු ඒවා. ඉතින් මම success වෙලා තියෙනවා මේ ටිප්ස් වලින්. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේ ටිප්ස් ටික. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන වීඩියෝ එකට යන්න කලින් ඔයාලත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් මේ වීඩියෝ එක ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. right එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් ඔන්න අදත් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් පොඩි ටිප්ස් ටිකක් ෂෙයා කරගන්න හිතුවා. මොකද මේක බිස්නස් එක අලුතෙන් පටන් ගන්න කෙනෙකුට වගේම අලුතෙන් තාමත් දැනටමත් කරන කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා ඉතින් වෙනදා වගේම අපිට ආපු ඕඩර් එකක් හදන ගමන්ම මේ ගැන කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන මේක තමා මට ආපු බල්ක් ඕඩර් එක. මේක අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් හෝල්සේල් අපෙන් ගන්න ඕඩර් එකක්. ඉතින් ඔය අයිටම් ටික තමා මම ඔය සිලෙක්ට් කරගත්ත මෝල්ඩ් වලට අදාළ අයිටම් ටික තමා ඒ කස්ටමර් අපෙන් ඉල්ලුවේ. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් එක පීස් එකකින් එක අයිටම් එකකින් පීසස් 3-4ක් වගේ තමයි යාට ඉල්ලුවේ. ඉතින් ඒ වගේම ඔයාලත් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ මේ අයිටම් හෝල්සේල් අරගෙන ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න. හරි. ඉස්සෙල්ලාම කතා කරමු අපේ පළවෙනි ටිප් එක ගැන. ඒක තමයි දැනටමත් ඔයාලා හදන කෙනෙක් නම් ඔයාලා මේක try කරලා බලන්න. ඔයාලා මික්සර් එක හදා ගන්නකොට ඔයාලා ජිප්සම් දාලා ජිප්සම් වලට වතුර ඇඩ් කර ගන්නවද? ඒක පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලා බලන්න වතුර ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඇඩ් කරලා ඒකට ජිප්සම් දාලා ඒක කරලා බලන්න. මොකද මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙන එක මට ලැබිච්ච දෙයක් තමයි මම දැනගත්ත දෙයක් තමයි ඒකෙන් අපිට එයා බබල්ස් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එතකොට ඒක අපිට මික්ස් කරගන්නකොට ලේසි. මේ ඒක පොඩ්ඩක් try කරලා බලන්න. මොකද මේ ගොඩක් කට්ටිය මම දන්න විදිහට ඉස්සලාම් ජිප්සම් දාලා ඒකට තමයි වතුර ඇඩ් කරගන්නේ. එතකොට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් වතුර කොච්චර ප්‍රමාණයක්ද කියලා. මම මගේ මෙෂර් කප් එකට අනුව මම සාමාන්‍යයෙන් ඇඩ් කරගන්නේ වතුර මිලිලීටර් 200කට විතර ජිප්සම් ග්‍රෑම් 300ක් 350 අතර ප්‍රමාණයක් තමයි මම දාගන්නේ. මොකද ඒක මට හුරුවට මගේ අතේ හුරුවට තමයි මම මේ මෙෂර්මන්ට් එක ගන්නෙ. අර රේෂියෝ එක දෙකට එක අනුපාතය තිබ්බට මම ඇත්තටම කලින් වීඩියෝ එකක් තුවා මම මේ රේෂියෝ එක යූස් කරන්නේ නැහැ. ඉතින් මම කරන්නේ අර විදිහට. එතකොට ඒක එක ටිප් එකක්. එතකොට අනිත් එක තමයි ඔයාලා වතුරට ජිප්සම් පවුඩර් ටික දාලා සාමාන්‍ය විනාඩි දෙකක් අතර ප්‍රමාණයක් ඒක පොඩ්ඩක් වතුර ඇබ්සෝබ් කරගන්න දෙන්න. එතකොට ඒකෙනුත් වෙන්නේ හොඳට ජිප්සම් වලට වතුර ඇබ්සෝබ් කරගෙන එයා බබල්ස් ප්‍රමාණය අඩු වෙන එක. මොකද අපිට ගොඩක්ම වටින්නේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එකේ ෆිනිෂින් එක. ඉතින් එතකොට ඒකේ ආබබල්ස් ගොඩක් තිබ්බොත් ඒක අපෙන් ඕඩර් කරන කස්ටමර්ටත් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. එතකොට එයා හෝල්සේල් බිස්නස් ගන්න එක්කෙනෙක් නම් එතකොට එයා සේල් කරන කස්ටමර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන ඉතින් අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි ගොඩක් කට්ටිය කියන්නේ හැම කෙනෙක්ම වගේ බලන්නේ අපෙන් පර්චේස් කරන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය. ඉතින් ඒ ක්වොලිටිය අඩු වුණොත් වෙන්නේ අපිට බිස්නස් නැති වෙනවා. එතකොට කවුරුත් අපිව රෙකමන්ඩ් කරන්නේ අපිට මේ බිස්නස් එක කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් දැනට ඔය ටිප්ස් දෙක පොඩ්ඩක් අයිඩියා එකක් කරගෙන තියාගන්න ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. මොකද මම try කරලා තියෙනවා මගේ බිස්නස් එකේදී මට ඒක සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. එතකොට තව විශේෂ දෙයක් කියන්න ඕන guys. මම මේ බිස්නස් එක පටන් ගන්න මුල් කාලේ ඇත්තටම මමත් ගොඩාක් ආසාවෙන් මේ බිස්නස් එක පටන් ගත්තේ. මම ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන මයින්ඩ් එකේම හිටියා. එතකොට ඒදී මම වීඩියෝස් දැකලා ආසාවට තමයි මේ බිස්නස් එක පටන් ගන්න ගත්තේ. බිස්නස් එක කරන්න ගත්තේ. ඉතින් එතකොට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේක කරන්නේ කොහොමද? මේ මැටීරියල් ගන්නෙ කොහෙන්ද? මේක ගැන ඉගෙන ගන්න තැනක් තියෙනවද? ඔය ප්‍රශ්න ගොඩාක් මට ආවා මේක පටන් ගන්න කලින්.
ඉතින් මම ගොඩාක් කට්ටියගෙන් අහලා තියෙනවා මේ ගැන මේක කරන්නේ කොහොමද ඒ විස්තර ගැන. හැබැයි කීප දෙනෙක් ඇරෙන්න ගොඩක් කට්ටිය මට ඒ දේ ගැන විස්තර කියලා දුන්නේ නැහැ. හැබැයි මේව දෙයක් තියෙනවා මම අපිට ඒ කට්ටියට වැරද්දක් කියන්නත් බෑ guys. මොකද ඕනම බිස්නස් එකකදී තමන් මහන්සි වෙලා හොයාගන්න දේවල් කීපයක් තියෙනවා. ඕනම් බිස්නස් එක සීක්‍රට් රෙසිපි එකක් තියෙනවනේ. ඉතින් එතකොට ඒ කට්ටිය ඒකට වටිනාකමක් දීලා ඒක මහන්සි වෙලා හොයාගත්ත දේ තව කෙනෙකුට ඒක එහෙම ඇත්තටම දෙන්න අකමැති. මොකද ඒකට වටිනාකමක් දෙන්න ඕන නිසා. ඉතින් ඒ නිසා ඒ කට්ටියට මම වැරද්දක් කියන්නෙත් නෑ. හැබැයි මම මේකත් අවස්ථාවක් කරගන්නවා මට මේ බිස්නස් එක පටන් ගන්න මේ සඳහා මට උදව් කරපු ඒ කීප දෙනාට ස්තුති කරන්න. ඉතින් ඒ වගේම තමයි මගෙනුත් ගොඩක් කට්ටිය අහනවා මේක අලුතෙන් පටන් ගන්න මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ හැමෝටම මට කෝල් කරන වෙලාවට මෙසේජ් කරන වෙලාවට මට ඒවට ආන්සර් කරන්න ටයිම් එකක් නැහැ. ඉතින් මට පුළුවන් වෙලාවට මම ඒ කට්ටියට කියලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි හැමෝටම මේක වැදගත් වෙන්න කියලා තමයි මම මේ විදියට වීඩියෝ සීරීස් එකකින් මේක ගේන්නේ. ඉතින් මම මේ ගැන දන්න මට පුළුවන් හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මොනවාරි ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන පුළුවන් විදියට ඔයාලට කියලා දෙන්න මම දන්න විදිහට. මොකද මමත් මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මමත් පටන් ගන්න දැන්ට පොඩි කාලයක් වෙන්නේ. ඉතින් ඒ නිසා මට පුළුවන් දේ මම දන්න දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මොකද තව කෙනෙක් මේක පටන් ගන්න යන බිස්නස් එකකට ඉතින් තව කෙනෙක්ට මේකෙන් දියුණු වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම අපිට සතුටු වෙන්න ඕන. මොකද හැමෝටම අමාරු කාලයක්. හැමෝම මොකක් හරි කරලා ගොඩ යන්න තමයි try කරන්නේ. ඉතින් මේ වගේ small business කරන කට්ටියට ඇත්තටම හැමදාම හරියන්න ඕන. මොකද තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ශක්තිය වැය කරලා කරන බිස්නස් එකක් නිසා. හරි. ඉතින් ඕක තමා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඔයාලා try කරලා බලන්න මම අර කිව්ව පොඩි tips දෙක try කරලා බලලා මට ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම ඒක මොකද උනේ කියලා. හරි. ඉතින් ඔය විදියට තමයි guys මම මගේ order එකත් හදාගන්නේ. මොකද මේකේ items ගොඩක් තියෙන හින්දා මම මේක වේලිච්ච ගමන් ටක් ගාලා ඩිමෝල්ට් කරගෙන මම මේක try වෙන්න දානවා. මොකද කස්ටමර්ට මට ඒක කලින් යවන්න ඕන නිසා. ඉතින් ඔය විදියට හිමීට මගේ items හැදෙනවා. තව දෙයක් කියන්න ඕන guys gypsum ඔයාලට ගන්න ඕන නම් gypsum අපෙන් ගන්න පුළුවන්. අපි gypsum sell කරනවා. අපි ඉරාන් වලින් import කරන gypsum තියෙන්නේ කිලෝ 25 පැක් තියෙනවා. ඔයාලට අඩු මිලට අපෙන් gypsum ලංකාවේ ඕන තැනකට අපි එවනවා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මම description එකේ මගේ WhatsApp number එක දාලා තියන්නම්. WhatsApp message එකක් දාලා ඔයාලගේ order එක place කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය විදියට තමයි අපේ අද වැඩ ටික යන්නේ. තව පොඩි ප්‍රමාණයක් තියෙනවා හදාගන්න. අපි ඔය ටික dry වෙන්න තියලා අපි බලමු ඔය ටිකේ finish product එක කොහොමද කියලා. හරි guys ඉතින් ඔය විදිහට තමයි අපේ කස්ටමර්ගේ order එක අපි හැදුවේ. මේ අපි ගාව ස්ටොක් එකේ තිබ්බ කීපයක්. එතකොට අපි අලුතෙන් හදපු ටික dry වෙන්න තියලා තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක total ඔක්කොම items 70 ගාණක් වගේ. ඉතින් ඔය විදිහට තමයි කස්ටමර්ගේ order එක අපේ අතින් ready වුණේ. හරි. ඉතින් ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අයිඩියාස් මොනවා හරි තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදියට ඔයාලගේ ප්‍රශ්න වලට මේ වගේ වීඩියෝ එකකින් උත්තර දෙන්නම්. හරි guys ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අද අපි ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බෙමු.